ආයුබෝවන් ආදරණීය හිතවතුනි. ඉතින් අදත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න ආවේ විශේෂ කරුණු කිහිපයක් ගැන කතා කරන්න. වෙන මොකුත් නේ, මගේ ආදරණීය හිතවතුන් බලාගෙන ඉන්නවා මම වීඩියෝ එකක් අරගෙන එනකන් මොනවා ගැනද කතා කරන්න කියලා දන්න නිසා ඔයගොල්ලෝ බොහොම බලාපොරොත්තු සහගතව ඉන්නවා. අනේ මේ කොමේ මල්ලිගේ වීඩියෝ එකක් තාම නැහැනේ කියලා. ඉතින් අද මේ කතා කරන්න හිතුවේ කරුණු කාරණා කිහිපයක් ගැන. අංක 1 තමයි දැන් අපේ දවසනේ ඔබෙත් මගෙත්. ඒ කියන්නේ මම මේ කෝටිපති මිනිස්සු ගැන නෙවෙයි. කෝටිපති මිනිසුන් එක්ක තියෙන තරහකට එහෙම කියනව නෙවෙයි. කිසිම ඊර්ෂ්‍යාවක් හිතේ නැහැ. නමුත් කම්කරු වෙච්ච, බොහොම අහිංසක කම්කරු වෙච්ච අපේ දිනය අපේ මෝඩ මිනිස්සු විසින් දේශපාලඥයින්ට එහෙම් පිටින්ම පාවලා දුන්නා. ඒක ගැන අපි බොහොම කනගාටු වෙනවා. නමුත් සමහර තැන් වලට ගියේ නැහැ. සමහර මිනිස්සුන්ගේ මං ඉල්ලීමක් කරා කරුණා කරලා තමන්ගේ දිනය පාවලා දෙන්න එපා දේශපාලඥයින්ට කියලා. කිසිම දේශපාලනයක. මොකද මේ දේශපාලන වේදිකාවක් කියන එක දේශපාලනයේ ඡන්ද අවස්ථාවලදී තමන්ට අවශ්‍ය පරිදි ගියට කමක් නැහැ. නමුත් තමන්ගේ මේ ජාත්‍යන්තර කම්කරු දිනය කොයිම වෙලාවත් දේශපාලඥයින්ට පාවලා දෙන්න එපා. මොකද දේශපාලඥයින් ඒ දිනේදී තමන්ගේ වේදිකාවේ කතා කරන්නේ තමන්ගේ දේශපාලනය ගැනනේ. ඕකනේ ඇත්ත කතාව. මම දැක්කනේ ජනාධිපතිවරයා වුණත් විපක්ෂ නායකවරයා වුණත් අනිත් පක්ෂවල අය වුණත් කතා කරන්නේ තමන්ගේ දේශපාලන ඡන්ද ගොඩ වැඩි කරගන්න උත්සාහ කරනවා මිසක් මේ අහිංසක මිනිස්සුන්ට දුන්න දෙයක් නෑ නේද කම්කරු දිනේ දවසේ. ඔබට මොනවද හම්බුනේ කම්කරු දිනේ දවසේ? ඇත්තම කතාව, ඔබ මේ රටේ පුරවැසියෙක්, මේ ලෝකේ පුරවැසියෙක්, ශ්‍රී ලාංකේය කියන නාමය නියෝජනය කරන කෙනෙක්. ඔබට මොනවද මේ දේශපාලඥයන්ගෙන් ඊයේ දිනේ වෙනකොට, ඒ ඊයේ මම මේ වීඩියෝ එක කරන්නේ අද ඊයේ ලෝක කම්කරු දිනේ ඔබට හම්බුණු දෙයක් තියනවද? කිසිම දෙයක් නෑ නේද? හැබැයි ඒගොල්ලෝ මොනෝ තරම් දෙයක් හම්බ කරගන්න ඇද්ද? YouTube කාර්යයෙන් ගාන කපනවා. ඊට පස්සේ TV channel වලින් ගාන කපනවා. හරිද? මොකද ඒගොල්ලන්ට නිවුස් ඉපැ. ඒගොල්ලන්ට නිවුස් දෙන්නේ මේගොල්ලෝ. ඒගොල්ලෝ කියනවා කල් තියා ඔබ මේක කතා කරන්න. අපි තමයි ඉස්සල්ලා මේක බ්‍රේකින් නිවුස් එකක් විදියට දාන්නේ කියලා කියන ඕක තමයි ඇත්ත කතාව. ඒකෙන්ද ආදරණීය මිනිසුනේ ලබන අවුරුද්දවත් ඕගොල්ලෝ තේරුම් ගන්න අපේ දිනේ අපි පාවලා දෙන්නේ නැහැ කියලා. වෙසක් පොයේ මේම කල් දැම්මා. ඒකනේ ඇත්ත කතාව. ඒ කල් දැම්මේ මේ මැයි දින රැස්වීම් ටික මේගොල්ලොන්ට තියාගන්න. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. හඳ පෑවුවනේ. ඒකින්ද ඉරත් පෑවුවා. මේ හැම එකම මේ විදිහට සිද්ධ වෙනවා. නමුත් මේගොල්ලොන්ට ඕන විදිහට ගැසට් ගහලා අපේ රටේ ඉන්න මෝඩ සමහරක් හාමුදුරුවරු ඉතින් ඒවා නිකන් ගොන් විදියට. හැබැයි මිනිස්සු දැනගත්ත දේශපාලන පක්ෂ ભેදයකින් තොරව මිනිස්සු ඒකට විරුද්ධ වුණා. ඒකට හිසනවා මම ඕගොල්ලන්ට ආචාර කරන බොහොම ගරුත්වයෙන්. ඒක තමයි වෙන්න ඕනේ. මිනිස්සු කවුරුත් ඕකට කැමති වුණේ නැහැ. කසිප්පුකාරයෝ, කුඩුකාරයෝ, ගංජාකාරයෝ ඕකට කැමති වෙන්න ඇති. හැබැයි අනිත් මිනිස්සු ඕකට කැමති වුණේ නැහැ. මිනිස්සු කැමති වුණා වෙසක් පොහොය දවසේ ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා බණක් අහලා භාවනාවේ යෙදිලා තමන්ගේ හිත සංසුන් කරගත්ත ගොඩාක් පිරිස හිටියා. මොකද සමහර ගොබ්බ දේශපාලඥයෝ උන්ගේ බඩවල් විතරයි, කඳයි බඩයි විතරයි තියෙන්නේ, මොලේ කලදක් නැති උන් කිව්වා මං අහගෙන අපිට පස්සේ පුළුවන් භාවනා කරන්න, සිල් සමාදන් වෙන්න පස්සේ පුළුවන් කෝ යකෝ. සිල් සමාදන් වෙච්ච දේශපාලඥයෝ මේ රටේ හරියට හිටියනම් අද අපේ රටේ මේ විදිහට ගණයෝ ඔය වගේ වැඩ කරන්නේ නැහැ. හරිද? ඒකින්ද හොඳට මතක තියාගන්නilla මේ දහමට අනුව ජීවත් වෙන මිනිස්සුන්ට ගොන්වාර චාමර සම්පත් කියන හරකා කිව්වේ. මම බය නැතුව කියන ඔගේ නම. මම මගේ වීඩියෝ වල බය නැතුව නම කියනවනේ. තේරුණාද? ඒ ගොබ්බ මේ හරකා කිව්වා මිනිස්සුන්ට මේ මාධ්‍යයට කිව්වේ අපිට පස්සේ සිල් ගන්න පුළුවන්. වයසට ගියාම ඔය වගේ අදහස් උන්ගේ තියෙන්නේ. හැබැයි මිනිස්සු බහුතරයක් දෙනවක මේ සැරේ ඇහුවේ නැහැ. බැලුව බැල්මට ඕන කෙනෙක් දන්නවා මේ සැරේ දේශපාලන රැස්වීමක් ඔය මැයි දිනේට මොලේ තියෙන මිනිස්සු ඉන්නේ නැහැ කියලා. මොලේ තියෙන මිනිස්සු ගියේ නැහැ. ඒ මිනිස්සු මොකද දන්නවද කරේ? තමන්ගේ ගෙදර දරු මල්ලෝ එක්ක බොහොම සැහැල්ලුවෙන් සන්තෝෂෙන් හිටියා. පන්සලකට ගියා. ගමනක් බිමනක් ගියා. එහෙමත් බැරි අය ගෙදර පිරිසුදු කරගත්තා.
කෙසෙල් කනක් මේ කෙහෙල් පැලයක් හිටව ගත්තා. වෙල් වලට නම් සාමාන්‍යයෙන් ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ. මොකද මේ පොයේ දවසනේ. ඒක උදැල්ලකින් පොළොව කොටන්න නැති මිනිස්සු ඉන්නවා අදටත්. පොයක් දවසට උදැල්ලකින් පොළොවට එක මේ පොළොව මේ උදළු තලයක් ගහන්න නැති මිනිස්සු අදටත් ජීවත් වෙනවා. ඒගොල්ලෝ බොහොම දැහැමි විදියට ගෙවල් වලට වෙලා හිටියා. අඩු ගානේ ඔය ඕනම් සමීක්ෂණයක් පවත්වලා බලන්න මේ මැයි දිනේ ටීවී එකෙන්වත් බැලලා නැති මිනිස්සු ඉන්නවා. එහෙම බලන්නේ නැති මිනිස්සු මොකද දැන් මිනිස්සුන්ගේ ටික ටික මොළ පෑදිලා. මිනිස්සු බොහොම බුද්ධිමත් වෙලා. ඒක තමයි මේ සමාජයේ මේ විදියට දැන් සමාජ මාධ්‍ය හරහා හඬ නගනකොට එක්කෙනෙක් හඬ නගනකොට තවත් බොහෝ පිරිසක් ඒවට එකතු වෙන්නේ. ඒකට ගොඩාක් ස්තුතියි. මම හැම වෙලෙම ආරාධනා කරන්නේ මේ සමාජයට යහපතක් කතා කරන්න, යහපත් දෙයක් කරන්න. අපි හැමෝම එකතු වෙන්න ඕනේ. අපි එකතු වුණොත් තමයි අපිට විශාල හඬක් නගන්න පුළුවන්. මොකද හේතුව මේ අපි කතා කරන කරුණ බොහොම සාධාරණ එකක් නේ. මම වගේම තව කෙනෙක් කතා කරනවා නම් බොහොම හොඳයි. එයා වගේ තව කෙනෙක් කතා කරනවා බොහොම හොඳයි. අපි එකිනෙකා විවේචනයට ලක් කරගන්නට ඕනේ නැහැ. ඒ තුලින් සමාජයට යහපතක් කරන්නට පුළුවන් නම් ඒක ඔබ කළත් මම කරත් ඒක හොඳ දෙයක් නම් ඒක තමයි ඇත්තටම අපි සතුටු වෙන කාරණේ. ඉතින් ආදරණීය හිතවතුනි ওই විදිහට සතිය ගෙවිලා ගියා. මේ දිනෙත් ගෙවිලා ගියා. අපි ලබන අවුරුද්දෙත් මේ විදිහට අපි ජීවත් වෙලා හිටියොත් සමාජයේ කල්තිය අවදි කරමු. මොකද හේතුව මේ දිනේට පස්සේ මේ දෙවෙනිදා මිනිස්සුන්ට මේක කියලා වැඩක් නැති නිසා තමයි මම කල්තියා මේ දිනේට කලින් කිව්වේ ඔබගේ කම්කරු දිනය දේශපාලඥයන්ට පාවලා දෙන්න එපා බුද්ධිමත් ජනතාවනි කියන ඉල්ලීම මම කරා පෝස්ට් එකක් මගේ. ඒක ගොඩාක් දෙනෙක් බලලා තිබුණා. ඒක බලපු අය මම දේශපාලන පක්ෂ ભેදකින් තොරව ඒක දැම්මේ. බොහොම ආදරෙන් දැම්මේ. ඒක බලපු අය පිළිගත්තා. ඇත්ත තමයි මේ කියන්නේ කියලා. මොකද අරක්කු භාගයකට බත් පැකට් එකකට රුපියල් 5000කට මිනිස්සු දැන් තමන්ගේ ආත්මය පාවලා දෙන එක බොහොම අඩු වෙලා තියෙනවා. තමන්ගේ ස්වාධීන අයිතිය, ඡන්ද අයිතිය තමන් ඒ වෙලාවට ගිහිල්ලා ඒ අදාළ ස්ථානට ගිහලා ඡන්දය ප්‍රකාශ කරලා ඇවිල්ලා ඉන්න වටපිටාවක් තියෙන්නේ. අහල පහල මිනිස්සුත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ, රචින්න දාන්නේ විරුද්ධ පක්ෂයකට උට බයින්නේ. ඉතින් බොහොම සාමකාමී සමාජයක් දැන් ටික ටික හැදීගෙන යනවා. එතකොට යම් කිසි වරදක් ගමක නගරයක කොහේ හරි වෙනවා නම් මිනිස්සු ඒකට එකතු වෙනවා, පොලිසියට සහයෝගය දෙනවා. ඉතින් ඔහොම ටික ටික මේ සමාජයේ හැදෙන එක ගැන අපි ඇත්තටම අවංකවම මිනිස්සු විදියට අපි සන්තෝෂ වෙන්නට ඕනේ. ඉතින් ආදරණීය හිතවතුනි අපි නැවත නැවත කියන්නේ දිනෙන් දින අලුත් වෙන තොරතුරු කතා කරනවා, සමාජයේ තියෙන ගැටලු කතා කරනවා. එතකොට ඒ කතා කරන ගැටලු වල සම්පූර්ණ වගකීම මම දරනවා. මම ඒකයි මේ වීඩියෝ එකත් ඔයගොල්ලන්ට අරගෙන ආවේ. අර හාමුදුරු නමක් පුංචි දැරිවියකට කරපු අපරාධය පිළිබඳව චෝදනා ලබලා තියෙන තාමත් මේ වෙනකොටත් අත්අඩංගුවට අරගෙන නැති හාමුදුරු පිළිබඳව කතා කරන්නට ඕනේ. හරියම තොරතුරක් නැතුව අපිට නිකන් ඔය මේ සමාජ මාධ්‍යයට වීඩියෝ එකක් දාන එක නෙමේ වැඩේ. අපි නමක් ගමක් දාන්න නැතුව අහවල් හාමුදුරු අහවල් චීවරධාරියා මෙහෙම කරලා තියෙනවලු කියන කතාව අපිට කියලා වැඩක් නෑ. ලූ කියන එකේ වීඩියෝස් දාන එක සමාජ මාධ්‍යයට ඒක මේ ගුවන් කාලේ මිනිහෙක් අපේ වීඩියෝ එකක් බලන කාලය නාස්ති කිරීමත් අපරාධයක්. මොකද අපි කියන්න දේ වැදගත් දෙයක් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි තම්බේල් එකේ එකක් දාලා කියන්නේ වෙන දෙයක් නම් ඒක මිනිස්සුන්ට අපි කරන ජාතික අපරාධයක්. මොකද මේ විනාඩි 5 හරි 10 හරි 15 හරි මොනියම් හෝ කාලේ මිනිස්සුන්ගේ නාස්ති කරන්න එපා. ආදරණීය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවනි. මොකද තමන් තම්මේල් එකේ දාලා තියෙන කරුණ පිළිබඳව අනිවාර්යෙන් කතා කරන්න මිනිස්සු රවට්ටන්න එපා. තමන්ට views ගන්න, subscribersලා වැඩි කරගන්න තම්මේල් වලින් මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඒක ඕගොල්ලන්ට හෙන ගහන අපරාධයක් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒකෙන් වෙන්නේ ඕගොල්ලන්ට මිනිස්සු ආදරය කරා නම් මෙච්චර කාලයක් ඒ ආදරේ දිනෙන් දින අඩු වෙන එක. අපි ඇත්ත කරුණ දාලා ඒ ගැන කතා කරන්නයි කියලා කිව්වනම් මිනිස්සු ඒකට හරි ආදරේ, මිනිස්සු හරි කැමති. ඒක නිසා ආදරණීය හිතවතුනි මම මගේ වීඩියෝ එක මේ කලේ වෙන මොකුත් නෙවෙයි. මේ දිනේ වෙනුවෙන් සහභාගී වුණු මම කරපු ඉල්ලීම ඔයගොල්ලෝ ඉෂ්ට කරලා තිබුණා. ඒක මට පෞද්ගලිකව මේ වාසියක් ගන්න මං කරා නෙමෙයි.
ඒක ආදරණීය හිතවතුනි ඕගොල්ලොන්ට කරපු ඉල්ලීමක් දේශපාලන පක්ෂ ભેදයකින් තොරව මේක අපේ කම්කරුවන්ගේ දිනේ. ඒක අපි කොටිපති වෙන්න පුළුවන්, ලක්ෂපති වෙන්න පුළුවන්, අහිංසක මිනිස්සු එදා වේල හම්බ කරගෙන ජීවත් වෙන අය වෙන්න පුළුවන්. අපි හැමෝගෙම දිනේ අපි කිසිම දේශපාලන පක්ෂයකට පාවා දෙන්න ඕනේ නැහැ. ඒක නිසා අපි නැවත අවුරුද්දකට කලින් ආයෙ කියන්නේ ලබන අවුරුද්දේ දේශපාලඥයන්ගේ දේශපාලඥයෝ යන් කියලා බස් එකට ගොඩ කරගත්තට ඒ පස්සේ යන්න එපා. ඉතින් බොහොම පැහැදිලිව කියනවා ගම්මුල ඉන්න හොඳ අර ලොකු වලව්කාරයෝ කවදාවත් ඔය බස් එක නැගලා මේ දිනයකට යන්නේ අනේ මේකත් අපේ දිනේනේ කියලා යන්නේ නැහැ. ඒගොල්ලෝ ඔයාලා බස් එකකට ගොඩ වෙලා ගිහිල්ලා හැන්දෑවට බීගෙන ඇවිල්ලා අර බස් එකෙන් බහිනකොට ඒගොල්ලෝ hina වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අනේ මෙහෙම මෝඩ හරක් තාම ඉන්නවනේ කියලා hina වෙනවා. ඒක නිසා ආදරණීය හිතවතුනි මම හිතනවා ඔබ මගේ වීඩියෝ බලන ඔබ කවදාකවත් ඔය කියපු මෝඩ හරක් කියන වචනේ අහගන්න නැති වෙයි කියලා. ඉතින් අපි ඊගහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කතා කරනවා අනිවාර්යයෙන්ම අවශ්‍ය තොරතුරු හොයාගෙන අවශ්‍ය දේ ගැන කතා කරනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. ඔබගේ ඉල්ලීම මේ පරිදිම ඉෂ්ට කරනවා. මොකද ප්‍රබල ඉල්ලීමක් තියෙනවා කත්නෝරුවේ ආමුදුරන්ට බැනපු අන්ධ මනුස්සයා ගැන වීඩියෝ එකක් දාන්න මල්ලි කියලා. ඒක අනිවාර්යෙන් ඉෂ්ට කරනවාමයි. බය වෙන්න එපා. ඒකට අවශ්‍ය මනස සූදානම් කරගෙන ඕගොල්ලන්ට බොහොම ආදරෙන් බොහොම සෙනෙහසින් ඕගොල්ලෝ ගාවට නැවතත් වීඩියෝ එකකින් එනවා. ඉතින් ආදරණීය හිතවතුනි ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා. ආයු බොහෝ වේවා. හැමෝටම ජය වේවා.